Good afternoon everyone. ඉතින් අපි අද කතා කරන්නේ dependency injection කියන එක ගැන Spring Boot වල මොකක්ද මේ dependency injection එක කියන්නේ. හරි මෙතන තියෙනවා මම මේ විදිහට graph එක image එකක් හදලා දීලා තිනවා. මේක කියලා දෙන Spring Boot automatically provides the object a class need instead of creating them itself. මේක කියන්න සරලව Spring Boot එක කියන්නේ Spring Boot කියන Spring Boot එක ඇතුළේ තියෙන container එක. මේ තියෙන Spring container කියලා මෙන්න මේක provide the object a class need automatically provides the object කියන්නේ ඒක automatically class එකට අවශ්‍ය කරන object එක දෙනවා ඒක create කරන්න නැතුව ඒක විසින්ම create කරන්න නැතුව අය අපි මොකක්ද කියලා පැහැදිලිවම බලමු මම යනවා Google එකට Google එකේ මම මේ විදිහට Spring Boot what is Spring Boot කියන එක මේ Spring Boot is a rest හරි මෙතන කියන්නේ concept dependency injection and Spring Beans dependency injection implements inversion of control මේකට අපි සරලවම කියන Spring container කියලා IOC කියන layer එකට by letting Spring manage object creation and dependencies while Spring Beans manage object forming the foundation of a Spring application හරි මෙතන කියන්නේ මෙන්න මේ IOC කියන එකෙන් කරනවා letting Spring manage the object creation and dependencies Spring එකට ඉඩ හරිනවා කියන ඔබ්ජෙක්ට් ක්‍රියේෂන් එක කියන්නේ ඔබ්ජෙක්ට් එකක් හැදෙන එක සහ ඩිපෙන්ඩන්සි හැදෙන එක මැනේජ් කරන්න මෙන්න මේ ස්ප්‍රින්ග් කන්ටේනර් එකට ඉඩ අරිනවා ඊට පස්සේ අපිට තියෙන්නේ බීන් එක හදලා ඒක යූස් කරන්න විතරයි කියන්නේ බීන් manage object forming the foundation of a Spring application හරි Spring dependency injection is a design pattern මේක design pattern එක in which object dependencies are provided by an external entity rather than an object itself creating them හරි කියන්නේ මෙතන කියන්නේ object එක ඒක object එක create කරන වෙනුවට වෙන කෙනෙක් Spring container එක object එක අපිට හදලා දෙනවා අපිට තියෙන හදලා සහ manage කරලා දෙනවා අපිට තියෙන එක අවශ්‍ය තැනදී use කරන්න විතරයි this approach promotes loose coupling ඔයාලා දන්නා object එකක් හැදෙද්දී ඒක tight couple වෙලා තියෙනවා tightly කියන අපි ඔබ්ජෙක්ට් එකක් හැදුවද මේ එක්සැම්පල් එකේ විදිහට මෙන්න මෙතනදී ක්ලාස් එන්ජින් කියලා මෙතන ක්ලාස් එක තියෙනවනේ අපි දැන් මෙන්න මේ ඩිපෙන්ඩන්සි එක ගන්න නැතුව මෙහෙම හැදුවොත් කොහොමද දන්න වෙන්නේ හරි car has a relationship එකක් තියෙන්නේ ඒ කියන්නේ car has a engine දැන් මෙතන මේ තියෙන්නේ දැන් මෙතන engine කියලා මෙතන reference එක විතරනේ දැන් තියෙන්නේ මෙතන equal new engine කියලා දැම්මොත් කාර් එක එන්ජින් එක කියන්නේ කා හැස් එන්ජින් එතකොට කා එක වෙනස් වුණොත් අනිවාර්යෙන් එන්ජින් එක වෙනස් වෙන්න ඕනේ. ඒක ටයිර්ලි කපල්. දැන් මෙතන කියන්නේ මෙන්න මේක ප්‍රොමෝට් කරන ලෝස්ලි කපලින්. enhance testability and makes the application more maintainable. හරි. ඒ කියන්නේ ඒකේ testability එක enhance කරනවා. අපිට ටෙස්ට් කරන්න හරියම ලේසි. and makes the application more maintainable. application එක maintain කරන්න ලේසි. එතකොට කරන විදි DI එකන් ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් ප්‍රධාන වශයෙන් කොටස් තුනක කරන ටයිප් තුනක් තියෙනවා කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් සෙටර් ඉන්ජෙක්ෂන් සහ ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් මම දැන් මේ තුනම ඔයාලට කියා දෙන්න හදන්නේ කොහොමද මේක වෙන්නේ කියලා හරි කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් එකේ වෙන්නේ dependencies are injected through a class container it ensures that required dependencies are provided at the same time for object creation which promotes immutability ඒ කියන්නේ මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එකක් ඔයාලා දන්නවනේ කන්ස්ට්‍රක්ටර් එක හැදෙන්නේ ක්ලාස් එකක් කෝල් වෙන අවස්ථාවේදී කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ඉනිෂියලයිස් වෙන අවස්ථාවේදී තමයි මේ කන්ස්ට්‍රක්ටර් එක හැදෙන්නේ කන්ස්ට්‍රක්ටර් එක කෝල් වෙන්නේ එතකොට අපි කන්ස්ට්‍රක්ටර් එකට ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ට් කරලා තිබ්බොත් මෙන්න මේ ක්ලාස් එක මෙන්න එහෙම නැත්නම් මේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් වෙන වෙලාවෙදිම අපිට අදාළ ඩිපෙන්ඩන්සි එකක් හැදෙනවා කියන්නේ අපිට අදාළ ඔබ්ජෙක්ට් එක හැදෙනවා ඒකනේ සරලම මේක ඊට පස්සේ set injection එක ගත්තොත් injection dependencies are injected via setter method. This approach allows changing dependencies even after the object created and support optional dependencies. object එක create කරලා ඉවර වුණාට පස්සෙත් අපිට පුළුවන් මේ dependencies change කරන්න මේ set injection එකේ. මොකද setter කියන method එකක් හැදෙන්නේ constructor එකට පස්සේනේ අනිවාර්යයෙන් method call වෙන්නේ. එතකොට මේ setter method එකෙන් පුළුවන් අපිට object එක create කරලා ඉවර වුණාට පස්සෙත් dependencies change කරන්න අපිට අවශ්‍ය විදියට. මෙන්න මේ විදියට setter injection එක කරනවා. හරි ඊට පස්සේ අන්තිමට තියෙන field injection. Dependencies are injected directly into the field using annotation.
annotation එක use කරලා directly inject කරගන්නවා. While concise, it is generally discouraged because it hides dependencies and complicates testing. මේක ඒ කියන්නේ සාමාන්‍ය රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් කියන එක. ඒ වුණාට ගොඩක් දෙනෙක් යූස් කරන ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එක තමයි. හරි දැන් අපි බලමු මේ මොකද්ද මේ විදි 3 කියලා අපි කෝඩ් එක්සැම්පල් වලින් බලමු. හරි මම ගන්නවා මගේ IntelliJ IDE එක. හරි මම මෙතන පොඩි ප්‍රොජෙක්ට් එකක් හදාගෙන තිනවා. කිසිම දෙයක් නැහැ. normal application එක dependency injection කියලා application properties එක බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ASUS වගේ port එක වෙනස් කරලා තියෙනවා. එච්චරම තමයි. කිසිම වෙනසක් කරලා නැහැ. XML එක බැලුවත් කිසිම dependency එකක් අමතර එකක් දාගෙන නැහැ. start a web normal Spring Boot project එක. කිසිම අඩුම් ධර්මයේ JPA ඒ පාගේ කිසිම දෙයක් දාගෙන නැහැ අපි. හරි. දැන් මම මේක ඔයාලට මෙතන රන් කරලා බලුවොත් හරි මම මෙතන ඔබ්ජෙක්ට් එක හදාගෙන තියෙනවා. දැන් මම මේක ඩිලීට් කරගන්නවා. හරි. මෙන්න අපේ ඇප්ලිකේෂන් එක මම මේක රන් කරනවා. බලමු අපේ අවුට්පුට් එක මොකක්ද කියලා. හරි. අවුට්පුට් එක කිසිම අවුට්පුට් එකක් නැහැ. අපේ සර්වර් එක ස්ටාර්ට් වුණා. ඇප්ලිකේෂන් එක රන් වෙනවා. හරි. දැන් අපි මම හදාගන්න මෙතන පැකේජ් එක ඇතුලේ අලුතින් ක්ලාස් එකක් කා කියලා. හරි. හරි දැන් මේක ඇතුලේ මම මෙතඩ් එකක් හදාගන්නම්කෝ සාමාන්‍යයෙන් Java basics මේ මෙතඩ් එකක් හදාගන්න public void start කියලා හදමුකෝ. start කියන කා start. හරි. ඔය විදිහට දැන් අපිට අවශ්‍ය නම් මෙන්න මේක මෙන්න මේ කාර් එක මෙන්න මේක මේන් මෙතඩ් එක ඇතුලේ යූස් කරන්න. අපි මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන් කරන්නේ අපිට ඒක තියෙන දේවල් ඇක්සස් කරන්න ඕන නම් car එකේ ඔබ්ජෙක්ට් එක ගන්න car equal new car. හරිනේ. ඕගනේ ඊට පස්සේ අපිට පුළුවන් මේ ඔබ්ජෙක්ට් රෙෆරන්ස් එකෙන් dot start කියන මෙතඩ් එක මෙහෙට කෝල් කරන්න. මේක අපි රන් කරලා බලුවත් ඇප්ලිකේෂන් එක රිස්ටාර්ට් වෙනවා. හරි. මේක රන් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් car start කියන එක print වෙලා තියෙනවා. හරිම ලේසියි. ඇප්ලිකේෂන් එක වැඩ කරනවා. හරි. දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ අපිම ඔබ්ජෙක්ට් එක හදනවා. අපිම ඒක මැනේජ් කරනවා. ඒකේ මෙතඩ් අපි ඇක්සස් කරනවා. එතකොට මෙහෙම කරපුවාම දින අවාසිය මොකද? අවාසියක් නෑ. ඇත්තට මේක completely fine. අපි කොහොමත් කරන්න මේ විදිහට. හැබැයි මෙතන ස්ප්‍රින්ට් ලා කියලා තියෙනවා. ස්ප්‍රින්ට් ලාගේ කන්ටේනර් එකට මැනේජ් කරන්න එක ඉඩ දෙන්නලු. අපිට තියෙන එක කෝල් කරගන්න විතරයි. කියන්නේ දැන් අපි මෙහෙම අදපම් ඔබ්ජෙක්ට් එකේ සයිකල් එකක් තියෙනවානේ. ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ කියන්නේ අපි කන්ටේනර් එක ස්ප්‍රින්ට් ලා දීලා තියෙන අර IOC එක කියන්නේ. IOC එකෙන් තියෙනවා ස්ප්‍රින්ට් කන්ටේනර් එක යා මැනේජ් කරලා දෙනවා ඔබ්ජෙක්ට් එක. අපිට තියෙන පාවිච්චි කරන්න විතර. හැබැයි අපි මෙහෙම කරොත් අපි මැනුවල් හදාගත්තොත් ඔබ්ජෙක්ට් එකේ ලයිෆ් සයිකල් එක සම්පූර්ණයෙන්ම අපිට මැනේජ් කරන්න ඕන. තනිකර ඔබ්ජෙක්ට් එකේ රෙස්පොන්සිබිලිටි එක ප්‍රෝග්‍රෑමර් අතේ තමයි තියෙන්නේ. අන්න ඒක අපි මිනිමයිස් කරගන්න. දැන් මෙතන මේ කතා කරන ඩිපෙන්ඩන්ට් ඉන්ජෙක්ෂන් කියන එක පාවිච්චි කරන්න. හරි. දැන් කොහොමද මේක කරන්නේ? හරි. දැන් හිතන්න අපි කොහොමද අර මේ කිව්වා වගේ මෙන්න මේ කිව්වා වගේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් එක හරි සෙටර් ඉන්ජෙක්ෂන් එක හරි ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එක හරි කොහොමද අපි යූස් කරන්නේ? හරි දැන් අපි බලමු කොහොමද යූස් කරන්න කියලා. මෙන්න මෙතන අපිට අවශ්‍ය ඔබ්ජෙක්ට් එකේ අපිට අවශ්‍ය කරන ක්ලාස් එකේ ඇනොටේෂන් එක දාගන්න ඕනේ අපි කම්පොනන්ට් කියලා. කම්පොනන්ට්. හරි. මෙන්න මේ ඇනොටේෂන් එක මොකද්ද කරන්නේ? මේ ඇනොටේෂන් එක දාපු ෂණික අපේ ස්ප්‍රින්ට් ඇප්ලිකේෂන් එක දන්නවා මේක ඇවිල්ලා කම්පොනන්ට් එකක්. මේක හදාගන්න ඕනේ ස්ප්‍රින්ට් ඒ කියන්නේ ස්ප්‍රින්ට් කන්ටේනර් එක ඇතුලේ. එයා එතකොට දන්නා මේ ඇනොටේෂන් එක දාපුවා මේක හදාගන්න ස්ප්‍රින්ට් කන්ටේනර් එක ඇතුලේ මේකේ මැනේජ් කිරීම වගේම තියෙන්නේ මට. ඒ කියන්නේ ස්ප්‍රින්ට් කන්ටේනර් එකට. මේ ඇනොටේෂන් එකෙන් අපි අන්න එක තමයි කියන්නේ. හරි. දැන් අපි බලමු රන් කරලා මොකක්ද වෙනස කියලා. හරි කිසිම වෙනසක් නැහැ තියෙනවා. කියන්නේ අපි තාම ඔබ්ජෙක්ට් එක අපි ක්‍රියේට් කරලා තියෙන්නේ. දැන් මේක ක්‍රියේට් කරලා තියෙන හින්දා අපි දැන් කරනවා දැන් අපි ක්‍රියේට් නොකරමුකෝ. දැන් ක්‍රියේට් කරනවා මෙහෙම.
හරි දැන් මොකද්ද කරේ අපි කාර් කියන එකේ රෙෆරන්ස් එකක් මෙතන තියාගෙන ඉතින් කාර් ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කියන ඔබ්ජෙක්ට් එක ඉනිෂියලයිස් කරලා නැහැ කියන්නේ කාර් කියන ඔබ්ජෙක්ට් එක අර ක්ලාස් එක ඉනිෂියලයිස් කරලා නැහැ මේක කොහොමද ඉනිෂියලයිස් කරන්නේ නැතුව මෙතන මෙතඩ් එක ඇක්සස් කරන්න බෑ හරි අපිට ඕන නම් කිව්ව හැකි මෙතන මේක null කියලා ඉනිෂියලයිස් කර හැකි දැන් කම්පයිලර් අපේ සතුටුයි කම්පයිලර්ට හැපි මොකද කිසිම ඉෂුව එකක් නැහැ නේ මේක null විදියට මේ අපි ඉනිෂියලයිස් කරලා තියෙනවා හැබැයි ඇත්තටම බැලුවොත් මේ ඔබ්ජෙක්ට් එක මෙතෙන්ට ඇවිල්ලා නැහැ මේක null තියෙන්නේ මේක අපි රන් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලෝකේ තියෙන ප්‍රසිද්ධම error එක එනවා null pointer exception ඕන කෙනෙක් දන්නා මේ ලෝකේ තියෙන ප්‍රසිද්ධම error එක තමයි null pointer exception කියන්නේ හරි දැන් අපි බලමු කොහොමද අපි මේ ස්ප්‍රින්ලා දීලා තියෙන dependency injection එකෙන් වාසිය ගන්න කියලා හරි මං කරන්නේ මෙතන මුලින්ම ඔයාලට කියන්න constructor injection එක. constructor injection එකේදී constructor එක ඇතුළට ගන්නවා කියන එකනේ කිව්වේ. හරි අපි දැන් මේ object එකේ constructor එක කියන්නේ මෙන්න මේ class එකේ constructor එක හදාගමු. හරි public constructor එක හදන්නේ class name එකේ නම ඒ විදිහටම දෙනවා method එකක් වගේ parenthesis දානවා හරි constructor එක හදාගද්දී main method එක ඇතුළේ හදන්න බෑනේ constructor එක constructor එක හදන්න ඕනේ අපි මෙන්න මේකේ හරි මේකේ constructor එක හදාගන්න මෙහෙම මේක අපි public මේ විදිහට දාන parenthesis මෙන්න මේ constructor එක අපි දැන් constructor එකට කොහොමද අපි අර car object එක ගන්නෙ object එක ගන්න අපිට පුළුවන් ඉස්සෙල්ලාම car එක initialize කරන්න car initialize කරගත්තා preference එක මෙතට අල්ලගත්තා ඊට පස්සේ කියනවා this.car කියන්නේ මෙන්න මේ car කියන object එක assign කරන්න කියනවා new car හරිනේ ඒ කියන්නේ අපි constructor එක කියන්නේ මෙන්න මෙහෙ object එක create මේ class එක create වෙද්දිම අපි කියනවා මෙන්න මේ අපි අරලා හදාලා තියෙන instant variable එක car කියන එක ඒක assign කරන්න කියලා car object එකක් විදියට. ඒ කියන්නේ මෙන්න මේ car එක විදියට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් හරි ඉතින් අපිට පුළුවන් දැන් මෙතනින් එක x කරන්න. හරි. මෙතන අපි බලමු car කියන එක x කරන්න පුළුවන්ද? එන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? මේක ඇවිල්ලා instant method. මේ තියෙන instant scope එක. මේක ඇවිල්ලා static scope එක. static scope එකේදී instant දේවල් අපිට access කරන්න බෑ. කරන්න නම් අපි මොකද කරන්නේ? මෙන්න මේකේ object එකක් අපි හදා ගන්න ඕනේ. කියන්නේ තමන් ඉන්න class එකේම app ඒක new dependency injection application. දැන් මේක ඇතුළේ තියෙන සම්පූර්ණ class එකේ instant දේවල් වලට access තියෙනවා මෙන්න මේ app කියන එකෙන්. app.car කියන එක දැන් අපිට බැලුවොත් car කියන එක ගන්න පුළුවන්. හරි. දැන් අපිට මේකනේ මෙන්න කරන්න අවශ්‍ය වෙන්නේ. අපිට ඕනේ මෙන්න මේකේ තියෙන method එක call කරගන්න අපිට. පස්සේ අපි restart කියන method එක call කරගන්න ඕනේ. එතකොට car.start කියලා අපිට මෙතන කියන්නේ අපි app.car.start කියන්නේ application එක මේකනේ. මේ අපේ application එකනේ. මෙන්න මේකේ තියෙන car කියන එකේ තියෙන start කියන method එක call කරන්න කියලා කියනවා. දැන් අපි බලමු මේක call වෙලා තියෙනවද කියලා. application එක restart කරා. අන්න හරි. මෙන්න ඔයාලට car started කියලා අන්න අර තිබ්බ එකලා තියෙනවා. හරියටම හරි මේක තමයි සරලවම කිව්වොත් constructor injection කියන්නේ. ඒ කියන්නේ object එක හැදෙන වෙලාවේ අපි constructor එක initialize කරනවා කියලා. constructor එක call වෙනවා කියලා දන්නවනේ. අන්නේ constructor එක call වෙද්දී constructor එක override කරලා constructor එක ඇතුලේ අපි කියන car එකේ object එකක් හදාගෙන ඒ හදාගත්තේ object එක අලුත් car object එක කියන අපිට අවශ්‍ය අලුත් object එකකට assign කරලා අපි කියනවා මෙන්න මේක මේ object එක හැදෙද්දී හැදෙන වෙලාවේ මේක දාලා දෙන්න කියලා මේක අතට inject කරලා දෙන්න කියලා. හරි. මෙන්න මේකට අපි කියනවා constructor
ඉන්ජෙක්ෂන් ඕකට තමයි කන්ස්ට්‍රක්ට් ඉන්ජෙක්ෂන්. අපි දැන් බලමු ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එක. හරි. අපිට ඕනෙත් මොකද්ද? අපිට ඕනේ අප මෙන්න මේ ස්ටාර්ට් කියන එක කන්ස්ට්‍රක්ට් එකකින් යන්නේ නැතුව. හරි මම මේක කමෙන්ට් අවුට් කරනවා. හරි. අපි දැන් බලමු කොහොමද ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එක කරන්නේ කියලා. ඉන්ජෙක්ෂන්. හරි ෆීල්ඩ් ඉන්ජෙක්ෂන්. හරි. ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එක කරන්නේ මේක තමයි ගොඩක් කට්ටිය යූස් කරන එක. මෙන්න මෙතන තියෙන ඇනොට් අපි හදාගන්න අපේ පුරුදු විදිහටම කා ඔබ්ජෙක්ට් එක. කා ඔබ්ජෙක්ට් එක මෙතන හදලා තියෙන හින්දා අවශ්‍ය නැහැ මම මේකත් කමෙන්ට් කරන්න. නිව් ඔබ්ජෙක්ට් එක හදන්නේ. හරි මේක ඇතුළේ තියෙන ස්ටාර්ට් මෙතඩ් එක මෙහෙම ගන්න බෑ. මොකද මේක ඇවිල්ලා මෙතන දැන් අපි බලුවොත් මේක දෙනවා ලස්සන එරර් එක කලින් වගේම null pointer exception එක. අට බලාගන්න පුළ හරි null pointer. හරි අපි දැන් මෙතන ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් එකේදී කරන්නේ එක කීවර්ඩ් එකක් තියෙනවා. කීවර්ඩ් එකක් කියන්නේ annotation එක. annotation එකක් තියෙන at auto void කියලා annotation එකක් තියෙනවා. මෙන්න මේ auto void කියන annotation එක විතරමයි අපි දාන්න ඕනේ. මේකෙන් මොකක්ද වෙන්නේ? මේ auto void කියන annotation එකෙන් කරන්නේ මෙන්න මේ අපේ main එක කියන්නේ අපි අවශ්‍ය අපේ object එකයි අපේ අනිත් පැත්ත අපිට අවශ්‍ය ඔබ්ජෙක්ට් එකයි දෙක අතර දෙක කනෙක්ට් කරන එක තමයි මෙන්න මේකෙන් auto void එකෙන් කියන wire එකකින් කනෙක්ට් කරනවා වගේ වැඩක්. auto void. හරි දැන් අපි මේක run කරලා බලුවොත් බලමු අපිට null pointer exception එක එයිද කියලා. හරි ඒත් එනවා null pointer exception එක. දැන් මොකද්ද කරන්නේ? කොහොමද අපි මේක හදාගන්නේ? මොකද්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ? හරි ඒකට හේතුව තමයි මෙන්න මේක. දැන් අපි කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් එක කරද්දී කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් එක කියන්නේ මෙන්න මේක අපි මෙතන කන්ස්ට්‍රක්ටර් එකට දාගත්තා. කන්ස්ට්‍රක්ටර් එකට දාගත්තට අපි මම එක්සැම්පල් එකේ පැහැදිලි කරන කන්ස්ට්‍රක්ටර් ඉන්ජෙක්ෂන් මොකක්ද කියන්නේ කීවට තාම මේක අපි හදාගත්ත ක්ලාස් එක. මොකද මේ ඔබ්ජෙක්ට් එක අපිනේ හදාගන්නේ. අපි හදාගෙන අපි කෝල් කරනවා. මේක නෙමෙයි ස්පින් එක. දැන් ස්පින් කන්ටේනර් එක දන්නේ නැහැ මේක තියෙන්නේ මේක මැනේජ් කරන්න තරලවම එයා දන්නේ නෑ ස්පින් කටේන එක. එතකොට දැන් මේක මං කිව්වන් මේක වගකීම. එතකොට ෆුල් රෙස්පොන්සිබිලිටි එක ලයිෆ් සයිකල් එක මැනේජ් කරන එක අපිට කියලා ඉන්නේ. එතකොට දැන් අපි මෙතන මේ auto void කියලා දැම්මට මේකේ component කියලා දැම්මට මෙන්න මේ ඇප්ලිකේෂන් අපේ මේන් ඇප්ලිකේෂන් එක දැන් මෙතන මගේ දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා තමයි මට මේක කරන්න වෙන්නේ. අපේ මේකේ ඔබ්ජෙක්ට් එක අපේ මැනුවලි හදලා තියෙන්නේ. එතකොට ස්ප්‍රින් කන්ටේනර් එක දන්නේ නැහැ මෙහෙම ඔබ්ජෙක්ට් එකක් හැදුවා කියලා. ස්ප්‍රින් කියනවා මන් දන්නේ ඔයා මෙහෙම එකක් හැදුවද නැද්ද කියලා මට කියලා නැහැනේ. ඔයා හදාගෙන දැන් ඔයා වැඩ කරගන්න. ඔන්න ඔක තමයි ස්ප්‍රින් කියන්නේ. දැන් අපි එතකොට දැන් මෙතන ටියුටෝරියල් එක නපම් මේක මේ විදියට අපේ ඇප්ලිකේෂන් කන්ටෙක්ස්ට් එක කියන්නේ අර අපි කතා කරපු ස්ප්‍රින් කන්ටේනර් එකට කියන්න ඕනි මෙන්න මේකත් ඒකට දාගන්න කියලා. ඒක කියන්නේ මං මෙන්න මෙහෙම අල්ලගන්න ඇප්ලිකේෂන් කන්ටෙක්ස්ට් එක. ඇප්ලිකේෂන් කන්ටෙක්ස්ට් මේක වේරියබල් එකකින් ගන්න කන්ටෙක්ස්ට් කියලා සෙන් කරගන්න. හරි ස්ප්‍රින් ඇප්ලිකේෂන් මෙන්න මෙතන ස්ප්‍රින් ඇප්ලිකේෂන් මෙතින් ස්ප්‍රින් ඇප්ලිකේෂන් ඔන්න ඕකේ පැරාමීට එක විදිහට දෙනවා මම මේ අපේ ක්ලාස් අපේ ඔරිජිනල් ක්ලාස් ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් ඇප්ලිකේෂන් මේක ක්ලාස් නේම් එක ගැන හිතන්නවා මේක දිගයි කපන්නේ ඒක ගැන හිතන්න නැතුව වැඩ කරන්න ඩොට් ක්ලාස් මෙන්න මේ ක්ලාස් එක දෙන්න කියනවා. ඊට පස්සේ මෙන්න මේ ආගියුමන්ට්ස් ටික මේකට සෙකන්ඩ් පැරාමීටර් එක විදිහට ආග්ස් මම අදට මේ විදිහට පාස් කරනවා. හරි මොකද්ද මේ කියන එරර් එක? insert new. හරි අපිට එතකොට හරි මේක මෙහෙම කරන්න බෑ. new කියලා දැම්මොත් ඒක new object එකක්. ස්ප්‍රින් ඇප්ලිකේෂන් එකේ තියෙන අපිට dot run කියලා මෙතඩ් එක. මෙන්න මේ run කියන මෙතඩ් එක. sorry dot run මෙන්න මේක තමයි දෙන්න ඕනේ. හරි දැන් එතකොට කියලා දෙන්න මෙන්න මේ ස්ප්‍රින් ඇප්ලිකේෂන් කියන එකට ඔයාලට ගියත් ඇතුළට බලා ගන්න පුළුවන්. මේකේ තම ගොඩාක් තියෙනවා මේ විදිහට. මෙතන අපි මේක යූස් කරේ dot run කියන එකනේ. ඔන්න මේ තියෙන්නේ run කියන එක. මේකට මෙන්න මේ විදිහට ජෙනරික්ස් වලින් ගන්න ටයිප් එක. ඊට පස්සේ ආගියුමන්ට්ස් මම කිව්වේ
ආගියමස් ගන්න කියන්නේ මේ මෙතන ගන්න ක්ලාස් එක ක්ලාස් ටයිප් එක ඊට පස්සේ ආගියමස් ටික ගන්න ඊට පස්සේ රිටර්න් කරන new මෙන්න මේ ප්‍රයිමරි සෝස් එකයි කියන්නේ අපේ new object එක මෙතන රිටර්න් කරන එක තමයි මේකෙන් කරන්න ප්‍රධාන වශයෙන් හරි ඒකෙන් කරා ඊට පස්සේ context කියන එක මෙතන තියෙනවා ඊළඟට අපි කරන්නේ අපේ ඇප්ලිකේෂන් එක ආපහු මේ විදිහට හදා ගන්නවා මේක ඇප් කියලා කෝල් කරගන්න ඇප් කියලා හදාගන්න ඊට පස්සේ මෙන්න මේ කන්ටෙක්ස්ට් එක ගන්නවා අපි හදාගත්තේ කන්ටෙක්ස්ට් එක .get bean කියලා මෙන්න මෙතන තියෙන මෙතඩ් එක get bean dependency injection application .class හරි මෙන්න මේක කරන්න එතකොට මේක කරන්න මොකද්ද අපි කියන අපේ මෙන්න මේ ක්ලාස් එක ස්පින් අර අපි කිව්ව iOS layer එකට එහෙම නැත්නම් ස්පින් කන්ටේනර් එකට දාගන්න කියලා. දැන් මෙයා දන්නවා මේක මැනේජ් කරන්න තියෙන යාගේ කියලා. ඒ කියන්නේ ඒක ස්පින් කන්ටේනර් එකේ ටීම්. දැන් අපිට සරලව කියන්න පුළුවන් app.car.start කියන මෙතඩ් එක කෝල් කරන්න. දැන් අපි මේක රන් කරලා බලුවොත් හරි ඔයාලට බලාගන්න පුළුවන් තව එකක් එනවා මොකද්ද මේ රේග හරි මෙතන එන්නේ මට ඇත්තටම මෙතන මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක් මොකද අපිට මේක මැනුවලි මෙතන කන්ටෙක්ස්ට් එක අල්ල ගන්නවා නම් මෙතන උඩත් කියලා තියෙන්නේ මේ ලයින් එකමයි මෙතන තියෙන්නේ මේ ලයින් එකමයි මම මෙතන මේ උඩ තියෙන ලයින් එක නිසා ඩිලීට් කරනවා මේ විදියට මොකද එතකොට ස්ප්‍රින් බූට් ඇප්ලිකේෂන් එක දෙපාරක් ඩුප්ලිකේට්ලි ස්ටාර්ට් වෙන්න ගන්නවා එතකොට තමයි මේ රේක ඉන්නේ හරි මම මේක රීස්ටාර්ට් කරනවා රිස්ටාර්ට් කරලා බලමු අපිට දැන් කිසිම එකක් එනවද කියලා නෑ කාල් ස්ටාර්ට් කියලා ලස්සනට එනවා හරි මේකට අපි කියනවා ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් කියලා මෙන්න මේක තමයි ඔටෝවයිට් කියන ෆන්ක්ෂන් ඔටෝවයිට් කියන ඇනොටේෂන් එක යූස් කරලා තමයි අපි ෆීල්ඩ් ඉන්ජෙක්ෂන් කරන්නේ හරි දැන් අපි බලමු ඊළඟ ඉතිරිලා තියෙන අන්තිම මෙතඩ් එක set injection එක කොහොමද කරන්න කියලා set injection එකේදී කිසිම දෙයක් කරන්න ආයෙ set method එකක් හදාගන්න ඕනේ මම මෙතන set method එකක් හදාගන්නවා public void set car මේකෙන් රිටර්න් කරන්න මොනවද තියෙන්නේ void හරි මෙතනට මම පාස් කරන අපේ car object එක කලින් හදාගෙන තියෙන car මෙතන තව දෙයක් කියන්න ඕනේ මේක variable එකක් ඒ නිසා ඔයාට private public කියන modify එක දාගන්න පුළුවන් මම මෙතන private දාගත්තා car මේකෙන් රිටර්න් කරනවා this dot car equal car constructor එක වගේම හරි අපි දැන් මෙතනින් කා කියන එක ගත්තා ඊට පස්සේ මෙතන app.car.start කියන එක මෙතන කෝල් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා මම දැන් මෙතන තියෙන අපි මෙතන හදාගත්ත එක මේ විදිහට අයින් කරගන්නවා හරි මෙතන අපිට එකක් කරනවා මෙතන app කියන එක තියාගන්න ඇප් නෙමෙයි මම මෙතන අප් මෙන්න මෙතනින් ඔටෝවයිට් කියන ඇන්ඩ්‍රේෂන් එක අයින් කරලා බලමු මොකද වෙන්නේ කියලා ආට එනවා නන් පොයින්ට් එක්ස්ටෙන්ෂන් එක මොකද මේක ස්ප්‍රින් දන්නේ නැහැ මේක කනෙක්ට් වෙන්න ඕනේ කියලා කනෙක්ට් වෙන්න ඕනේ නැති වුණාම මෙයා දන්නේ නැහැ මේක මැනේජ් කරලා මොකද්ද ගන්න කියලා මේක තියෙන්නේ එන්නේ කා කියන එක තාම නාලන විදියට තියෙන්නේ හරි මේක මම ඔටෝවයිට් කරලා මේ විදියට දාගන්නවා මෙතන ඔටෝවයිට් නෙමේ තොට දැන් මම මෙතන set injection එක මෙතන ඔටෝවයිට් කියලා මේ විදියට ඇන්ඩ්‍රේෂන් එක දාගන්නවා මම මේක රන් කරලා බලනවා car start කියලා ඔයාලට අර විදිහටම බලා ගන්න පුළුවන් මෙන්න මේ තුන තමයි Java Spring Boot ලා තියෙන dependency injection තුන මුලින්ම කරා constructor injection එක constructor injection එක කොහොමද කරන්නේ constructor එකේ අපි හදා ගන්නවා ඒ කියන්නේ අපි object එක හැදෙද්දිම හැදෙන්නේ constructor එක නිසා constructor එක ඇතුළට pass කරන අපිට අවශ්‍ය object එකේ object එකේ new object එක. එතකොට ඒක මේ object අපේ call වෙන object එක call එද්දිම අරගේ dependency එක inject කරගන්නවා. ඊට පස්සේ field injection එක කරන්නේ අපි instant variable එකක් විදියට
ඉන්ස්ටන් වේරියබල්ලක් ඉදිට අප ඔබ්ජෙක්් එක තියා ගන්නවා ඊට පස්සේ අපි ඕල් කරද්දි අවශ්‍ය ඔබ්ජෙක්් එක අවශ්‍ය නැති එක රොටෝවයිට් කිය නැටේෂන් එක දාලා අපි අවශ්‍යතැනති කෝල් කරනවා මේ ෆිල් ඉන්ජෙක්ෂන එක වැඩ කරන නිවාරම ොටවයිට් කිය ටේෂන එක තිබියයුතුමයි කන්ස්ට්‍රක්ට ඉන්ජෙක්ෂන එක දී ඇන්ඩෝෂනයක් ඕන්න මොකදක ඔබ්ෙක්් එක මනජ් කරන සයික ඔබ්ෙක්් ක්‍රියට දීම හැදන්න සයිතවට ඔබ්ෙක්් ක්‍රියට් කරන එක ක්‍රියට්න එක ජවම එකම වෙන්දයන ජාවලින්ම ඉන්තා පිටක මෙනුවලි කරන්න දෙයක් නෑ ඔටවයිඩ් දාගෙන ස්ට්‍රට ඉන්ජෙක්ෂන එක ොටවයිඩ් දාන්න ඕන්න ෆිල් ඉන්ෙක්ෂන එක ොටවයිඩ් අනිවාරය වගේම සට ඉන්ජෙක්ෂන එක ොටවයිඩ් අනිවාරයි ඔය මෙත තුන්න තම්ම ඩිමන්ඩන්ස් ඉන්ජෙක්ෂන් තුන හරි මංහිතනවල්ල මේ විඩියක තේරෙන්න ඇති කියලා ෆුල් එක්ස්පලේන් කරා සම්පූර්ණයම ඒටසට් එකන්නේ මෙවිදිය මංහිතන්න YouTube එක ඇති කියලා මේ සිංහලම මේ විදිටම විනාඩි විස්සා කිසි පහකිතර වෙන්න සමට මේ විඩියෝ මේ විදිට එක්ස්පලේන් කරනරුව ඉල්ලලා හරි ඩිපන්ඩන්ෂන් කියන්න මෙන්න මේකට සයෝ